seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago, but all will be okay. I move on each and every day. The past is where it stays, way back a year ago. I've changed for the better this time. I thought I would never be fine. I strive just to say I'm alright, and for the first time in a long time I'm alright. I've seen a lot of change, been through a lot of pain. Some things are not the same. Hi guys, කොහොමද? අද අප්‍රේල් 14 දා වරුත් දවස. ඉතින් මම උදේම නෑවා. ඉතින් දැන්ම සුබලුත් අවුරුද්දක් වේවා කියන්නේ නැත්තේ. නවියයි 30 ගානට තමයි අවුරුදු උදා වෙන්නේ. ඉතින් අපි දැන් මායි හස්බන්ඩ්ගේ බබායි පන්සල් යන්න කියලා හදන බබාව තමයි දැස්ති කරේ. මම මේ ගෙවල්ලේ මස් පස් කරලා මේ ඇඳවලේ මස් පස් කරලා දැන් මේ ලයිට් දාලා තියෙන්නේ තාම උදේ 7:00යි. ඉතින් බබාව ලෑස්ති කරගෙන යාව හොදවන්න ඕනේ. ඉතින් බලමු අපි අවුරුදු දවස කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් එහෙනම් මම පන්සල් යන්න ලෑස්ති වෙලා යද්දී ඔයගලන්ට වීඩියෝ එක අරගෙන එන්නම්. අපි පන්සල් යන්න හදන්නේ. බලන්න. මාළේ අරගෙන දාන්නනේ. අපි පන්සල් යන්න තමයි දැන් හදන්නේ. මේ මගේ ඇඳුමයි නේ. මගේ ඇඳුම පෙන්නේ. මේ මගේ ඇඳුම. මේ මෙයාගේ ඇඳුම. යන ගම වීඩියෝස් ගමු. මන්ට යන්න ඕනේ දැන් අවුරුදු 10 වෙන්න කලින්. බයි. අපි පන්සල් යනවා. I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago, but all will be okay. I move on each and every day. The past is where it stays, way back a year ago. I've changed for the better this time. I thought I would never be fine. I strive just to say I'm alright, and for the first time in a long time I'm alright. I've seen a lot of we're all going live. Still nobody knows, but I'ma choose what's right and take what comes and goes. And ain't no one in life holding me back no more. I've seen a lot of change, been through a lot of pain.
some සුබ things සිංහල are අලුත් not the අවුරුද්දක් වේවා same කියලා as they සිංහල were දෙමළ අලුත් අවුරුද්දක් වේවා කියලා මම අද දින සුබ පතනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. on each and every day. එනම් මේ විදිහේ ඉතිරිම කන්ටිනියු කරලා යන්න. Way back a year ago. මම කලින් කරනවා. Jadi kami nanti di sana ada nih, basement itu dia warna gitu. Mau bukan kunci kami ganti. Way back a year ago. Basement itu apa? මේ මොනාරි පොඩි එකක් හරි හදාන්න පුළුවන් නේද? ඒ නිසා පොල් කිරි වලින් උතුරනවා. ඔල්ලන්. මම තියන්න වැටේ යා. තව විනාඩි 1යි. අන්තර මේවා කරා. ඒ කොහෙන්ද? ආබා දොයි. අයිනෝ මම පස්සේ යන්නේ. යා දොයි පාව. ඉපදිනි මොළ වලලා යටින්. තව ටිකක් ස්ප්‍රේ කරා. හරි ඇති. අත් වෙන්නේ. හරි මුටියද? ගින්දර අඩු කර. ගින්දර නිවිලා. පොල්කට ගොඩක් දාන්න එපා. පොල්කට ගොඩක් දාන්න එපා. මුට්ටි අරගෙන හැරුවා නම් හරි චුට්ටක්. Nah, baik mau geng kan yang mikir dulu kan. රස්නේ ඉන්නද? ඔය එළියෙන්නේ පත්තු වෙන්නේ. එළිය නෙමෙයි ඇතුලේ තේ එළියට බෝතලේ ආවේ. ඔත් එක මොකද්ද? ඔව් මේ කියන්නේ කිදාටිස්. මේ වෙනවද මතලේ. ඉස්සුද? දැන් නම් එయ్యා. තිබ්බන් කියන්නේ දුමේනෝ කියලා මරන්න. ජරා දරවනේ. මුදල්ලික නේන හිටවත්. ලීන ගන්න.
මොකද දාන්න පාය නිකන් මේ ටික දෙන එක විතරයි බත් වෙන්නේ. අර ලිප පොඩ නිම නෑ උන් කිරි දාන්න ඕන නිවන්න මන් දාන්න. නිවන්න. මේ කැල අතු කර. හරි ඉතින්. ඉන්න මෙහෙන් කරනවා. අස්තන් දෙතුනේ. මලක්ක. ඒකද? දැන් පහ ටිකක් ඉන්නේ. ඉතින් රස් කරන්නේ නැද්ද? රස් කරන්න අපි නිවෙනවා කන් ඉන්න එකයි මම සබෝගෙන් නිවින් මගේ හැටි යකට දෙන්නේ. හරි? දැන් අයින් කර. බයි හරි. ඒක තමයි. අපි කිරි ඉතුරුවා. දැන් ආහාර අනුභවයට ළඟයි 12:05ට තමයි ආහාර අනුභවය තියෙන්නේ. ඉතින් මම මේසේ හැදුවා. මම අවුරුද්දේ ආසම පාට් එක තමයි අවුරුදු කෑම මේසේ හදන එක. ඉතින් මම ඔයාලට වීඩියෝ එක අරන් එන්න ඔයාලට පෙන්නන්නම් ඕනේ. මේ බලන්න ලස්සනයිද කියලා මම ආසම අවුරුදු කෑම හදන්න. ඉතින් මම කිරිබත් හැදුවා, ආස්මි, බිස්කට්, කේක්, කැවුම්, කොපිස් ඒවා මම අහසම මෙන්න මේක ලස්සනට තියෙනවා දකින්න. ඉතින් මම කොපිස් විතර හැදුවේ මොකද මට බබාත් එක්ක මුකුත් හදාගන්න බෑ. මේ මොන් කැවුම් නම් හස්බන්ඩ්ගේ තාත්තා හැදුවා. කැවුම් අනිත් හැමදේම අපි කඩෙන් ගත්ත කිරිබරුත් මම හැදුවා. ඉතින් ඔයාලත් ආසද මේ වගේ කෑම මේක හදන්න. මම අවුරුද්ද කන්න කලින් කනවට වඩා කනවට වඩා කන්න කරන්න කැමති කෑම මේක හදන්න. එහෙනම් ඉතින් අපි ආහාර අනුභවය කරන වෙලාවට හමු වෙමු. Sadu bana bala. Sadu. Ay. Gimana? Bala. Sadu. Ah. Busan. Mana? Oh, lihat. Iya. Ya, di Patiala ke mana kamu? ඉතින් අපි කාලා මම දැන් අපේ එහාට මෙහා පැත්තේ ගෙවල් වලට බෙදන්න කියලා හදන්න. මේ වගේ ප්ලේට් වලට දාලා මම බෙදනවා. ඉතින් හත්වන්ගේ අම්මත් කෑම බෙදන්න කියලා හදන්නේ. යත් එක්කම ගිහිල්ලා දෙනවා.
එහෙනම් ඉතින් දවල්ට දැන් හස්බන්ඩ්ලා ගෙදර දවල්ට උයනවා. මම මේව ටික ඉවරයක් කරලා එන්නම්. අවුරුද්ද කොහමද? අවුරුද්ද වැඩක් නැහැ කියන කෙලේ තියෙනවා. අවුරුද්දේ ඉවරයි මාව උරන් කෑවා මගේ සංගීතයේ ඉතිරි මාත් ඉවරයි දැන් අපි ගෙවල් වලට කෑම බෙදලා කයංග කිස් කාලා ඉරිබත් කාලා මත් වෙලා ඉන්නේ. දැන් දවල්ට කෑම කන්නත් ඕනේ. දැන් දවල්ට රස භෝජන හදලා ගේන ඔය මොනවාද MD ගෝඩියල් නෙවෙයි ඔය සංකුයිද්ද සංකුයිත් එක රායයි රහයිනේ එක අපි ගෙනාව MD ගෝඩියල් මෙලෝ රහ යන්නේ ගත්තා කෙතයි කියන්නේ කිසින්නා ඉන්දිලේ වැලි මාලිගා කියන්න දැන් මං කියන රෝස මාලිගාට රෝස මලේ නඩුවේ කටු වන බඹරු ඕ නායනකට මම ළමයෝ පැණි සුරවි ලැජ්ජයි මංගල රටේ කියා කැන්දාමේ යන්නේ උන්ටාද සීනින් ඔයා අවුරුදු ඉවර වෙගෙන යනවා. දැන් වෙලාව 3යි. අපි නැටුවා. තාම කෑවේ නැහැ. මොකද අනම්මන විකාරල් කාලා මගේ බඩ හොඳටම පිළිලා. ඉතින් අද මම ඉුවේ නැහැ. හස්බන්ඩ්ලා ගෙදර තමයි ඒගොල්ලෝ රයිස් හදලා චිකන් දේවල් මොනවා හරි හැදුවා. මම තාම කෑවේ නැහැ. දැන් වෙලාව 3යි කාලේ. කොහොම තමයි ඉතින් දවස ගෙවනවා. සිංහල අලුත් අවුරුද්දත් ඉවරයි. වීඩියෝ එක මම දිගටම කන්ටිනියු කරගෙන යන්න බලනොත් යනවා. මොකද දැන් නම් හරි මහන්සි අඟපත වදගෙන චුට්ටක් නිදා ගන්න ඕනේ කියලා තමයි ඉතින් කාලා කරලා මම වීඩියෝ එක ඉවර කරනවා. ඔයගලන්ට බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අවුරුදු දවසේ අපේ ලන්ච් එක mixed rice. ඉතින් ළමයි අද අවුරුදු දවසේ තමයි ගෙවුනේ. ඉතින් තාම 4ට කාලයි. දැන් නම් බෑ වීඩියෝ ස්මූත් කරන්න. මේ පේනද මගේ රස්නේ මාර දාඩිය. දැන් මම යනවා අංග හොදලා පොඩි ඇලර්ට් එකක් දාන්න ඕනේ. බබාත් අඩනානේ එහෙම බෑ එතකොට වීඩියෝ කරන්න. ඉතින් 15 වෙනිදා ඒ කියන්නේ අද 14නේ හෙට 15. හෙට 15ත් vlog එකක් අරන් එන්නම්. මම කියන්නේ මොකද්ද හේතුව කියලා vlog එකේදී කියන්න. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මගේ වීඩියෝස් බලලා subscribe කරන්න අමතක නොකර. එහෙනම් bye.